Hi guys, ඉතින් කොහොමද ඔන්න ඔයාලත් අද එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකත් එක්ක. ඉතින් අද මට හිතුණා ඔයාලට දෙයක් කියන්න ඕනි කියලා. මුලින්ම කිව්වොත් මම ඉතින් ගොඩක්ම ගේන beauty සම්බන්ධ දේවල් ඉතින් මට හිතුණා ඔයාලට රහසක් කියන්න ඕනි කියලා අද. මගේ hair එකට කරන ඉතින් ඔයාලා ගන්නවා මගේ hair එක curly hair එකක් තියෙන. ඉතින් වවා ගන්න බොහොම අමාරුයි. හරිම අමාරුයි. දැන් මම මේ අගෝස්තු සැප්තැම්බර් වෙනකොට මම මේ හරියට විතර කොණ්ඩේ කැපුවා. ඉතින් දැන් ටිකක් වැවිලා තියෙනවා. ඉතින් ඒකට මගේ පොඩි සීක්‍රට් එකක් තියෙනවා. කොණ්ඩේ මගේ වවා ගන්න. ඉතින් ඒක අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි මම ආවේ. මං මෙහෙමයි හදන හැටි කියන්නම්. ඔයාලා හදා ගන්න. මොනවා හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මම දැන් ටිකට කලින් මගේ තෙල් එක හැදුවා. එතකොට මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මට හිතුණා මම තෙල් එක හදන විදිය හරිය ඔයාලට කියලා වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා ඔන්න මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. මම හදන විදිය කියන්නම්. හැබැයි මේක මෙහෙමයි. ඉතින් ලොකු දෙයක් නෙමෙයි. ඔයාලත් කරගන්න පුළුවන්. හැබැයි මේක දිගටම කන්ටිනියු කරගෙන යන්න ඕනේ. මේක නවත්තන්න එපා. නවත්තුත් ඉතින් ඒක රිසල්ට් එකකුත් නැහැ. වැඩකුත් නැහැ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේක දිගටම කරගෙන යන්න. මමත් මේ ඒ දවස්වල මේ ටික කාලයක් කරනවා. ආයි කරන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා මගේ කොණ්ඩේ ගොඩාක් ගිහිල්ලා ඒ වගේම කියන්නේ thickness එක නැහැ. මට හිතුණා මේක දිගටම කරන්න ඕනේ කියලා. මොකද මම යන සලූන් එකක් තියෙනවා. එයාක මට කිව්වා මේ මම දැන් කලින් මගේ මේකප් වලට කොණ්ඩේ hair style දානකොට එයාක කිව්වා මගේ කොණ්ඩේ ගොඩක් තුනී. මගේ කොණ්ඩේට මොනවාරි කරන්න කියලා. මම ඉතින් මැරි කරලානේ ඉන්නේ. මැරි කරලා ඉතින් ඉන්නකොට ගෙදර වැඩක් තියෙනවා. ඒකට මගේ බිස්නස් වැඩක් තියෙනවා. ඉතින් ඒ දේවල්ත් එක්ක දිගටම කන්ටිනියු කරගෙන යන්න මට හරි අමාරු වුණා මේ hair treatment එකක්. ඒ වුණාට දැන් මම හිතාගෙන හිටියා මගේ මම කැපුවානේ කොණ්ඩේ මේ හරියටම කැපුවා. කැපුවාට පස්සේ මට හිතුණා අනිවාර්යෙන් මම කොණ්ඩේට මොනවාරි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා මම ඔයිල් එකක් හදාගත්තා. ඒ ඔයිල් එක දිගටම ගානවා කියලා හිතාගෙන. ඒ වගේම හැබැයි මම ඒ ඔයිල් එක දිගටම ගෑවා. සැප්තැම්බර් වල මම කොණ්ඩේ කැපුවේ. සැප්තැම්බර් වෙනකන් ජනවාරි වෙනකන් මම මේ ඔයිල් එක ගෑවා. ඉතින් මට මගේ ඔයිල් එක මේ ඔයිල් එකේ ලොකු වෙනසක් තියෙනවා කියලා මට දැනුණා. මොකද මගේ කොණ්ඩේ ඉක්මනට වැවෙනවා. ඒ වගේම මේ බලන්න කොණ්ඩේට මේ අමුතු ෂයින් එකක් තියෙනවා. මම අද කොණ්ඩේට මගේ ඔයිල් එක ගාලා මම නාලා ඉන්නේ. ඉතින් කොණ්ඩේ කර්ල් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ළමයි මම තව දෙයක් කියන්න කැමතියි. මම තව දෙයක් කරනවා. මම ෂැම්පූ කන්ඩිෂනර් ඔක්කොම නැවතුවා. මොකද මට ඒවැ මගේ කොණ්ඩේ අනේක විතරයි උනේ. මට කිසිම මන් දන්නේ හොඳ ෂැම්පූ එකක් තියෙනවා නම් ඔයාලා රෙකමන්ඩ් කරන්න කොණ්ඩේ යන්න නැති එකක්. මං ගාපු හැම ෂැම්පූ එකකින්ම ගොඩක් වෙලාවට මගේ කොණ්ඩේ ගියා. මේ ඉතින් ඒ හින්දා මම දැන් ගොඩක් ෂැම්පූ යූස් කරන්නෙම නැත්තරම් කරන්නෙම නැහැ. හැබැයි මම බේබි ෂැම්පූ තමයි යූස් කරන්නේ. සමහර අයට මම දන්නවා බේබි ෂැම්පූ හරියන්නේ නැතුව ඇති. ඒනට මට හරි ගියා. මගේ කොණ්ඩේට හොඳයි බේබි ෂැම්පූ එක. ඉතින් සමහර කට්ටියට මම දැකලා තියෙනවා බේබි ෂැම්පූ දාම කොණ්ඩේ තුනී වෙනවා කියනවා. එක එක්කෙනාගේ හැටි තමයි. ඉතින් මට නම් බේබි ෂැම්පූ එක හොඳයි. සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න. මම නම් බේබි ෂැම්පූ තමයි දිගටම ගන්නවා කියලා හිතාගෙන හිටියේ. මොකද මගේ hair එකට මේ ගොඩක් ඒක හොඳයි. කොණ්ඩේ යන්නෙත් නෑ, ඩැමේජ් වෙන්නෙත් නෑ. අර අගිහිස් පැලෙන ගතිය මුකුත් නැහැ ඉතින්. ඒ හින්දා මම හිතාගත්තා බේබි ෂැම්පූ මට හොඳ ෂැම්පූ එකක් හම්බ වෙනකම් මම බේබි ෂැම්පූ දිගටම පාවිච්චි කරනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මම ඉක්මනටම කියන්නම් තෙල් එක හදාගන්න ක්‍රමය. මම ඒකට ගත්තේ තෙල් එකට කොහොඹ කරපිංච ගත්තා, උළුහාල්, එතකොට තව ගත්තා මොනවාද මතකත් නැහැ. දේවදාර. දේවදාර තියනවා නම් බලන්න දේවදාර හොයාගන්න අමාරුයි. හැබැයි දේවදාර දැම්මොත් කොණ්ඩෙත් මේ කියන්නේ අර මේ අපි හදාගන්න තෙල් සමහරකට ගොඩක් ගඳයිනේ. ඒ ගඳ ගතිය යනවා දේවදාර වලට. දේවදාර දාන්න ඕනේ. ඊට පස්සේ ආයි මම දැම්මා කොමාරිකා. කොමාරිකා නම් ගොඩක් දැම්මා. මොකද අපේ ගෙදර කොමාරිකා ගොඩක් තියෙනවා. ඉතින් ඒකෙන් මම ගොඩක් කොමාරිකා දැම්මා. එතකොට කොමාරිකා දැම්මා. ආයි පේරකොළ. තව දැම්මා මුරුංගකොළ. ඊට පස්සේ තව ගොටුකොළ. එතකොට තව දැම්මා මේ මරතොණ්ඩි කොළ.
තියෙනවා නම් දාන්න ගොඩක් හොඳයි. කොණ්ඩේට කළු වෙනවා මේ හොඳයි කියලා මම අහලා තියෙනවා. ඉතින් මට තොණ්ඩි කොලත් අපේ ගෙදර තිබ්බා. මම ඒකත් දැම්මා. එතකොට තව දැම්මා ලූණු. ලූණු දැම්ම මම කිව්වත් දන්නේ කලින් ලූණු දැම්මා. ඉතින් මේ ටික ඔක්කොම කොටා ගන්නවා නම් හොඳයි. මට කොට ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. මම ඒ හින්දා බ්ලෙන්ඩ් කරන තමයි කරන්නේ. බ්ලෙන්ඩ් කරන එක තමයි කරන්නේ. ඉතින් මම බ්ලෙන්ඩ් කරගෙන ඒ ටික ඔක්කොම හොඳ පොල් තෙල් ගන්න, සුදු පොල් තෙල් අරගෙන ඒක රත් වෙන තියලා ඔයගොල්ලෝ දන්නානේ. ඉතින් මේකට තව හොඳයි නෙල්ලි දානවා නම් නෙල්ලි. එතකොට අර වදමල් තියෙන්නේ මේ පොකුරු වදමල් එක. ඒකත් දානවා නම් ගොඩක් හොඳයි. මට ඒව හොයාගන්න බැරි වුණා. ඒ හින්දා මම ඒ දෙක දැම්මේ නැහැ. හැබැයි නෙල්ලිත් දාන්න ඕල ගොඩක් හොඳයි. නෙල්ලිත් දානවා නම් වෙල්ලු කොලක් දානවා නම් හොඳයි. මට ඒ තුන හොයාගන්න බැරි වුණා. අනිත් ඒවා ටික ඔක්කොම මන් දාලා බ්ලෙන්ඩ් කරගත්තා. බ්ලෙන්ඩ් කරගෙන ඉවරලා අර මේ අපි දැන් තාච්චියකට තියලා පොල් තෙල් ටික දාලා ඒකට දාන්න ඕනේ මේ අර ටික. දාලා වෙලා හොඳට රත් වෙන තියනවා. මම විනාඩි 25ක් විතර තිබ්බා මද ගින්දරේ. ඉතින් ඊට පස්සේ මගේ තෙල් එකකින් මම ඔයාලට පෙන්නන්නම්. ඒක ඉතින් මෙහෙමයි. ප්‍රොෆෙෂනල් තෙල් එකක් නෙමෙයි. ඉතින් ඔය කට්ටිය හදනවා වගේ. හැබැයි මේක ඔයාලට හදාගන්න මාසෙකට විතර හදාගන්නකො. හදාගෙන ගන්න මාරම හොඳයි ප්‍රතිඵලයක් තියෙනවා. මට ඒක දැනෙන හින්දා මම කියන්නේ ඔයාලට මේ කොණ්ඩේට ගොඩක් හොඳයි. මම වෙන මොකද කොණ්ඩේට ගන්නවා දැන් ඒ තෙල් එකයි බේබි ෂැම්පූ එකයි විතරයි ගන්නෙ. මොකද මගේ හෙයා එක ගොඩාක් ගියා. මේ යන්න ගත්තා එක දේවල් ගෑවට පස්සේ මේ මට හිතුණා ඒව ඔක්කොම නවත්තන්න ඕනේ කියලා. ඒව නවත්තලා තමයි මම දැන් ගන්න ගත්තේ. මේ බලන්න මගේ මේ මීට වඩා මගේ මේ තට්ටේ පේනුණා මේ ටිකේ. මේ තට්ටේ පේන දැන් අඩුයි ගොඩක්. මේ මීට වඩා තට්ටේ තිබුණා මගේ කොණ්ඩේ. ඉතින් අපි අර ගොඩාක් මෙහිමයි. අපි ගොඩාක් කෙමිකල් දේවල් දානකොට ඔළුවට ඇත්තටම ඉතින් කොණ්ඩේ යනවා. ඉතින් ඒ හින්දා කෙමිකල් නැතුව තමන්ම දෙයක් මොකක් හරි තෙල් එකක් හදාගෙන ෂැම්පූත් සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් ගන්නවා නම් ගොඩාක් හොඳයි. ඉතින් මම කන්ඩිෂනර් යූස් කරන්නේත් නැහැ. සාමාන්‍යයෙන් කර්ලි හෙයා තියෙන කෙනෙක්ට කන්ඩිෂනර් ගන්නම කියනවානේ. කන්ඩිෂනර් එකක් ගන්නවා නම් හොඳයි. හැබැයි ඒකත් හොඳ එකක් බලලා ගන්න. කොණ්ඩේ යන්නේ නැති එකක් බලලා. මගේ කොණ්ඩේ ගොඩාක් ගිය හින්දා මම කන්ඩිෂනර් එකක් නතර කරලා දැන් අර මට කන්ඩිෂනර් ගන්න ඕනේ නැහැ. අර තෙල් එකේ තියනවා. ඒකේ අර මේ තියෙනවා ෂයිනි ගතියක්. ඉතින් අර තෙල් එක දාලා පැය 3ක් විතර ඉඳලා නෑවට පස්සේ පැය 3ක් ඉන්නත් ඕන. පැයක් වගේ හිටියත් ඇති ඔයාලට. කියන්නේ බිසි නම් මම නම් ඉතින් ගෙදර ඉන්නේ ගොඩක් වෙලාවට. මේ හින්දා මම පැය 3ක් විතර ඉඳලා සමහර දවසට මම රැයට ගාලා උදේ මේ නානවා 10ට උතුත්. එහෙමත් කරන අවස්ථා තියෙනවා. උඹලන්ට පුළුවන් නම් එහෙමත් කරන්න. ගෙදර ඉන්න ගෘහිණියක් වගේ නම් ඉතින් උඹලන්ට කරන්න පුළුවන්. නැත්නම් ඉතින් ජොබ් එකකට යනවා නම් අමාරුයි. ඉතින් එහෙම කරන්න. අරක පැයක් විතර ගාලා වෙලා ඕගොල්ලන්ට වොෂ් කරන්න පුළුවන් කොණ්ඩේ. ඕගොල්ලෝ එහෙම කරලා බලන්න මාස 3ක් 4ක් දිගටම. හැබැයි එක දිගට කරන්න ඕනේ මාස 3ක් 4ක්. නැත්නම් තේරුමක් නැහැ කරලා. මාස 3ක් 4ක් එක දිගට කරලා බලන්න. හොඳ ප්‍රතිඵලයක් එයි. ඔයාලා මේ අර කෙමිකල් දේවල් ගන්නවට වඩා අර ස්වභාවික දෙයක් ඒ වගේ හදාගෙන කරනවා නම් ගොඩක්ම හොඳයි. ඔය කොණ්ඩේ යනවට ගොඩාක්ම හොඳම විසඳුම කෙමිකල් තියෙන දේවල් අයින් කරන්න. කෙමිකල් ගන්නවා නම් මොනවා හරි ෂැම්පූ මොනවා හරි ගන්නවා නම් ඒක බලන්න හොඳ එකක්ද කියලා. ඉතින් අර අපේ ගොඩාක් කොණ්ඩේ යනවා ෂැම්පූ වලට. ඉතින් ෂැම්පූ කන්ඩිෂනර් වලට ගොඩාක් අපි එක දිගට ගන්නකොට කොණ්ඩේ යනවා. අනිතක සතියකට දෙපාරක්වත් වගේ ෂැම්පූ කරන්න try කරන්න. මොකද හැමදාම නම් ෂැම්පූ කරන්න එපා. කොණ්ඩේ ඇත්තටම යනවා. ඒ හින්දා මම කියන්නේ සතියකට දෙපාරක් වගේ ෂැම්පූ කරන්න. ඒක ගොඩක්ම හොඳයි. මමත් එහෙමයි කරන්නේ. මම දැනුත් සතියකට දෙපාරක් වගේ තමයි බේබි ෂැම්පූ දැම්මත් මම ෂැම්පූ කරන්නේ. නැත්තම් නෝමල් නිකන් හොදනවා කොණ්ඩේ. හොඳට අතුල්ලලා හොදනවා. නැත්තම් ෂැම්පූ කරන්නේ නැහැ මම. මේ වගේම තමයි කර්ලි හෙයා තියෙන අයට මම මේ ගොඩාක්ම කියන්නේ ඇත්තටම අර සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් යූස් කරන්න. ගොඩාක් කෙමිකල් තියෙන ෂැම්පූ පාවිච්චි කරන්න එපා. කර්ලි හෙයා එක මේ කියන්නේ ඩ්‍රයි වෙනවම හරි කැතයි. ඔයාලා දන්නවනේ හරි අමාරුයි. ඉතින් මේ අපේ හෙයා එක මේන්ටේන් කරගන්න. ඉතින් ඒ හින්දා අර තෙතමනේ කියන දේ ඕන නම් අනිවාර්යයෙන්ම ඔයිල් එකක් පාවිච්චි කරන්න මේ වගේ හදාගෙන. ඔයගලන්ට බෑ මෙච්චර දේවල් හොයාගන්න බැයි නම් කරපිංචා හරි දාලා කරපිංචා ඒ වගේ මුළු හාල් නම් කොහොමද ගෙදර තියනවා මුළු හාල්. එතකොට ඒ වගේ දේවල් දාලා ඔයිල් එකක් හදාගෙන ගන්න. විටමින් E දාලා ඔයිල් එකක් හදාගෙන ගන්න ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා.
අපි හිතුවට ඒක ඒ ප්‍රතිඵලය දවසෙන් දෙකෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි ගන්න ඕන දිගටම. ඒ වගේම තමයි මම දැන් ඔය මගේ ඔයිල් එක හදාගෙන ඒකට විටමින් E කැප්සූල් එකකුත් දාගෙන මගේ මේ අයිබ්‍රෝ වලත් මම ගන්නවා. අයිබ්‍රෝ වල එතකොට මම දන්නේ නැහැ ඉතින් මේ හොඳයිද කියලා. හැබැයි මම මෙයාගේ SP හාටු වලත් ගොඩාක් නෙමෙයි චුට්ටක් ගන්නවා. ඕගලන්ට පේනවද මේ සාමාන්‍යයෙන් හොඳයි. ඒකේ හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේ තෙල් එකක් ඔයිල් එකක් හදාගෙන ඔයගොල්ලෝම ගන්න. එතකොට ගොඩක්ම හොඳයි ඔයාලගේ hair එකට. ඉතින් මම හිතුවා මට ලැබුණු ප්‍රතිඵලය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒකයි මම මේ දෙක කිව්වේ. අපේ මේකයි curly hair තියෙනකොට ඒක දික් වෙන්න ගොඩාක් කල් යනවා. දික් වුණත් ඉතින් curl වෙවි උඩට යනවානේ ළමයිනේ. ඒක දන්නවා curly hair තියෙන කට්ටිය මේ පේනවනේ. කොණ්ඩේ curl වෙවි උඩට යනවා. මේ ඉතින් curly hair තියෙන ළමයි ඔයාලට තියෙන ලස්සන hair එකක්. ඒක ලස්සන විදිහට තියාගන්න හොඳද? මේ අර ගොඩාක් මගෙත් සමහරක් වෙලාවට එහෙම වෙනවා. බොරු කියන්න ඕනේ හැම වෙලාවෙම අපි ට්‍රීට්මන්ට් කරන්න බෑනේ. එතකොට මගේ සමහරක් වෙලාවට හරි අමාරුයි කොණ්ඩේ තියාගන්න මේ විදිහට මේ ලුක් එකට තියාගන්න අමාරුයි. අර සමහරක් වෙලාවට පිදුරු ගොඩක් වගේ වෙනවා. ඉතින් ඒ වගේ වෙන්න ඇති වෙන්නේ ගොඩාක් වෙලාවට හොඳ විදිහකට තියාගන්න අපි ඔයිල් ට්‍රීට්මන්ට් නම් අනිවාර්යයෙන්ම කරන්නම ඕනේ. ඔයිල් ට්‍රීට්මන්ට් කළොත් මෙන්න මේ විදිහට තියෙනවා මේ. නාලේ වෙලා තිබ්බම මෙන්න මේ විදිහට ලස්සනට කොණ්ඩේ තියාගන්න පුළුවන් ඔයිල් ට්‍රීට්මන්ට් එක. ඉතින් මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක සතියකට 3-4 පාරක්වත් කරනවා නම් ඔයාලට මාරම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මට ඒක දැනෙන ඉඳ තමයි මම ඔයාලට මෙහෙම කියන්න ගත්තේ. ගොඩක්ම හොඳයි ඒක. ඒ ඔයාලා try කරලා බලන්න. ඒ වගේම තව වීඩියෝ එකක් අරගෙන මම එන්නම් මොනවා හරි මේ වගේ මට රිසල්ට් එකක් හම්බෙච්ච දෙයක් තියෙනවා නම් මම අනිවාර්යෙන් ඔයාලත් එක්ක ෂෙයා කරන්න මම එන්නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකක් අරගෙන. ඉතින් අමතක කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා දෙයක් ඕන වුණොත් ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. මේ බලන්න මගේ දැන් curl එක උනා හොඳට set වෙනවා නේ. ඒ පේනවා ඇතින ඔයගලන්ට. ඉතින් මේ ඔක්කොම මේ මම curly hair එක curly මේ cream එකක් ගාලත් නෙමෙයි. මේ අර මගේ oil එකකින් හින්දා කියන්නේ ඔයාලට උනත් ඒ oil එක හදාගන්න පුළුවන් ඉතින්. ඒ oil එක හදාගෙන ගෑවට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට නෑවට පස්සේ මේ වගේ ලස්සන තියෙනවා curl එක. curly hair තියෙන කට්ටිය ඉතින් පීරන්නේ නෑනේ hair එක නේද? පීරුවොත් එහෙනම් මේ ඔක්කොම යනවනේ. ඒගොල්ලෝ දන්නවනේ ඒක. ඉතින් මම ගොඩාක්ම recommend කරන්නේ curly hair තියෙන කට්ටිය ඉන්නවා නම් මේක කරලා බලන්න. මම ඔය කියපු oil එක ගාලා බලන්න. මම දවසක ඔයාලට මම මේ oil එක හදන විදිහත් ඔයාලට පෙන්නන්නම්. ඒකට ඔයාලට idea එකක් එනවනේ කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම කරන්නේ මම මැරි කරලා තින්නේ ඉතින්. මැරි කරලා ගෙදර වැඩක් කියන ගමන් ඉතින් ඔයාලටත් පුළුවන් බැරි නෑ. එහෙනම් මම කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා මේ දේ කරන්න. ලස්සනට ඉන්න. ලස්සනට හිටියාම කාටද ආඩම්බර? තමන්ට, තමන්ගේ හස්බන්ඩ්ට ආසයිනේ ලස්සනට ඉන්නවට තමන්ගේ වයිෆ්. ඒ හින්දා ඔන්න ගෙදර වැඩ වගේම ළමයින්ගේ වැඩ වගේම ඔන්න ඔයාලා මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න try කරන්නම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හොඳයි. ඒ වගේම මාව subscribe කරලා තියාගන්න. මේ වගේ රහස් තිබ්බොත් මම අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක share කරගන්නම්. එහෙනම් අදට මම යනවා. bye.